ආයුබෝවන් සුබ දවසක්. අද වීඩියෝ එක පොලිස් මාධ්‍ය කොට්ටාශය මගින් නිකුත් කරලා තියෙන ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික නිලධරයන් බඳවා ගැනීම සම්බන්ධවයි. ඉතින් මම මේ නෝටිස් එක මෙතෙන්ට අරන් තියෙන්නේ plusinfo.lk කියන වෙබ්සයිට් එකේ. ඉතින් මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එකකින් ගිහිල්ලා මෙව නිවේදනය තවදුරටත් කියවා බැලීමට. ඉතින් එහි සඳහන් වෙන්නේ මොනවාද කියලා අපි බලමු. මොනවාද අවශ්‍ය සුදුසුකම් කියලා. 2026 වෙන දිනට රජයේ ගැසට් පත්‍ර අංක 24/82 පරිදි ශ්‍රී ලංකා පොලිසියට හා පොලිසි විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු යන නිලයන් සඳහා නව බඳවා ගැනීම සිදු කිරීමට නියමිතව ඇත. මෙම තනතුරු සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළු මුළු දිවයිනටම ආවරණය වන පරිදි නව නිලධාරීන්යන් 500ට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේදී www.police.lk වෙබ් අඩවියට පිවිස ජොයිනස් විකල්පය තෝරා ගැනීමෙන් හෝ පහත සඳහන් QR කේතය ස්කෑන් කර අයදුම්පත්‍රය වෙත ඇතුළු වී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණ අයදුම්පත් සම්පූර්ණ කර 2026/5/8 වන දිනට පෙර යොමු කළ යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරනවා නම් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තමයි යොමු කරන්න ඕනේ. ඒක කියලා තමයි මේ සඳහන් කරන්නේ. ඒ වගේම අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටලුවක් වෙතොත් අයදුම්කරුවන් හට පොලිස් ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ටාශයේ පහත සඳහන් දුරකථන අංක වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාව ඇත කියලා සඳහන් කරනවා. ඉතින් දුරකථන අංක මෙතන සඳහන් කරලා තියෙනවා ස්ථානාධිපති පොලිස් ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ටාශයේ. ඉතින් ඔයාලට වැඩිදුර විස්තර අවශ්‍ය නම් මේ නම්බර්ස් වලට කතා කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අභිමානය ඉදිරියට ගෙන යමින් නීතිය හා සාමය සුරකින අතරම මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තම ශක්තිය හා ධෛර්යය කැපකිරීමට සූදානම් විනයගරුක හා ක්‍රියාශීලී තරුණ තරුණියන් හට මෙම උත්තරීතර පොලිස් සේවාවට එක්වන ලෙස මෙසේ ආරාධනා කරනු ලබයි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරන හැටි අපි කොහොමද කියලා බලමු. www.police.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා. police.lk කියන වෙබ්සයිට් එක ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඉතින් මේකේ මේ අපි බලමු මොනවද තියෙන්නේ තනතුරු සහ මොනවද අවශ්‍ය ඊට අවශ්‍ය සුදුසුකම් කියලා. අයදුම්පත් යොමු කරලා තියෙන පොලිස් කොන්ස්ටබල්, වුමන් පොලිස් කොන්ස්ටබල් සහ පොලිස් කොන්ස්ටබල් ඩ්‍රයිවර් කියන තනතුරු පුරපාඩු සඳහා. ඉතින් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් තනතුර. අවශ්‍ය මූලික සුදුසුකම්. වයස අයදුම්පත් බාරගන්න අවසන් දිනට අවුරුදු 18ත් 24ත් අතර විය යුතුයි. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විද්‍යාව සිංහල හෝ දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 5ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් තෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම හෝ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සිංහල හෝ දෙමළ භාෂාව ඇතුළුව විෂයන් 5ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් එක් වරකදී විෂයන් 2කින් සමත් වීම කියලා තමයි ඊට අවශ්‍ය සුදුසුකම් වශයෙන් ඒගොල්ලෝ සඳහන් කරන්නේ. එසේම කායික සුදුසුකම් වශයෙන් උස අඩි 5ත් අඟල් 4ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඒ වගේම පපුව අවම වශයෙන් හුස්ම නාල්ලා අඟල් 30ක්වත් විය යුතුයි කියලාත් සඳහන් කරනවා. එසේ විවාහක අවිවාහක බව යටතේ අවිවාහක විය යුතුයි කියලා තමයි විශේෂයෙන් සඳහන් කරන්නේ. ඊළඟට අපි බලමු කාන්තා පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා කාන්තා පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා කාන්තා පොලිස් කොස්තාපල් තනතුර. අවශ්‍ය සුදුසුකම් වශයෙන් වයස අවුරුදු 18ත් 24ත් අතර විය යුතුයි. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විද්‍යාව සිංහල හෝ දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 5ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම හෝ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සිංහල හෝ දෙමළ භාෂාව ඇතුළුව විෂයන් 5ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් එක් වරකදී විෂයන් 2කින් සමත් වීම වශයෙන් තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඒ වගේම කායික සුදුසුකම් වශයෙන් උස අඩි 5ක් අඟල් 1ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඒ වගේම විවාහක හා අවිවාහක බව යටතේ අවිවාහක විය යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ.
ඊළඟට බලමු පොලිස් කොන්ස්ටබල් ඩ්‍රයිවර් කියන පොසිෂන් එක සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. පොලිස් කොස්තාපල් රියදුරු හා විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු. මූලික සුදුසුකම්. වයස. අයිදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18ත් 28ත් අතර විය යුතුයි. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය හා මාධ්‍ය භාෂාව ඇතුළු දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන දෙකක් සහිතව විෂයන් 6කින් සමත් වීම. කායික සුදුසුකම් වශයෙන් උසාඩි 5යි අඟල් 2ක් හෝ ඊට වැඩි විය යුතුයි. පපුව අඟල් 30 හෝ ඊට වැඩි විය යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම අවිවාහක විය යුතුයි. වෘත්තීය සුදුසුකම් වශයෙන් සැහැල්ලු මෝටර් රථ හෝ බර වාහන පැදවීමේ බලංගු රියදුරු බලපත්‍රයක් ලබා තිබීම කියලා සඳහන් කරනවා. ඉතින් මීට අවශ්‍ය සුදුසුකම් වල තියෙනවා නම් ඔයාලට මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඒ වගේම තව වැඩිදුර විස්තර 2026 3/27 වෙනි දිනදී යොමු කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් කරනවා. ඔසේම මේ සඳහා අයදුම් කිරීමේදී ඔන්ලයින් අයදුම් පත්‍රය යොමු කිරීමට මෙන්න ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මාර්ගගත අයදුම් පත්‍රය පිරවීමට අවශ්‍ය උපදෙස් කියලා. ඉතින් අයදුම්පත් යොමු කරන තනතුර ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති සුදුසුකම් අනුව තෝරා ගන්න. එක් අයදුම්කරුවෙකුට එක් තනතුරක් සඳහා දෙවරක් අයදුම් කළ නොහැක කියලා සඳහන් කරනවා. නමුත් සාමාන්‍ය පොලිස් සේවයේ තනතුරු හා විශේෂ කාර්ය බළකා තනතුරු සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ හැකියි කියලා සඳහන් කරනවා. අයදුම් පත්‍රයේ සඳහන් සියලු තොරතුරු නිවැරදිව පිරවිය යුතුයි. අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් අයදුම්පත නිෂ්ප්‍රභ විය හැකියි කියලා සඳහන් කරනවා. අයදුම්පත් සම්පූර්ණ කිරීමේදී ඇතිවිය හැකි දෝෂ හා වැරදි උපදෙස් සඳහා පොලිස් ආධුනිකයින් බඳවා ගන්නා කොට්ටාශය පහත දුරකථන අංක මගින් විමසීම් කළ හැකියි කියලා සඳහන් කරනවා. ඒ වගේම මෙතන දුරකථන අංක කිහිපයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අයදුම්පත සම්පූර්ණ කිරීමට අවශ්‍ය තොරතුරු හා උඩුගත කළ යුතු ලේඛන වශයෙන් අයදුම්කරුගේ උස හා පපුව මැන සටහන් කර තබා ගන්න. දෙමාපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ නම් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක දුරකථන අංක හා පදිංචි පොලිස් වසම් පිළිබඳ තොරතුරු තබා ගන්න. විද්‍යුත් තැපැල් ලිපිනේ WhatsApp අංකය Facebook නාමයෙන් නිවැරදි ඇතුළත් කිරීම සඳහා UR link වාර්තා කරන්න කියලා සඳහන් කරනවා. ඒ වගේම උඩුගත කළ යුතු ලේඛන වශයෙන් සුදු පැහැති පසුබිමින් ලබා ගන්නා ලද පාස්පෝර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපය, උපැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත ඒවා අනිවාර්යයි කියලා සඳහන් කරනවා. ඒ වගේම අධ්‍යාපන සහතික, ඉල්ලුම් කරන තනතුරේ සුදුසුකම් වලට අදාළ අධ්‍යාපන සහතික පිටපත් අනිවාර්ය වේ කියලා සඳහන් කරනවා. බලංගු රියදුරු බලපත්‍රය පොලිස් කොස්තාපල් රියදුරු අයදුම්කරුවන් සඳහා අනිවාර්යයි කියලා සඳහන් කරනවා. ගැසට් පත්‍රයේ අනුවංක 18 පරිදි රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවෙකු නම් සේවයෙන් මුදා හැරිය හැකි බවට ප්‍රකාශිත ආයතන ප්‍රධානියාගෙන් ලබා ගන්නා ලද ලිපිය. ඒ වගේම පොලිස් සේවයේ නියුතු අයදුම්කරුවෙකු නම් අදාළ කොට්ටාශ භාර නිලධාරී අධ්‍යක්ෂකගේ නිර්දේශය අනිවාර්ය වේ කියලා සඳහන් කරනවා. ඒ වගේම ඔබ රාජ්‍ය සේවයේ ත්‍රිවිධ හමුදාවේ හෝ වෙනත් සන්නද්ධ සේවයේ සිට ඉවත් වී ඇතනම් අස්වීමේ ලිපියක් මේ සඳහා අයදුම්පත් පිරවීමේදී අනිවාර්ය වේ කියලා සඳහන් කරන. කියන්නේ මේවා ළඟ තියාගෙන ඉන්න ඔයාලට පුළුවන් අයදුම්පතේ යොමු කරන්න. මේවා අයදුම්පත පිරවීමේදී අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අයදුම්පත පිරවීමට පෙර මෙම ලේඛන ඔයගොල්ලෝ ලබා ගන්න. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී රැගෙන ආයුතු ලේඛන වශයෙන් ඔබ විසින් සම්පූර්ණ කළ ලද අයදුම්පතෙහි මුද්‍රිත පිටපත එහි අත්සන හා දිනය යොදන්න. උඩුගත කරන ලද ඡායාරූපය හා සියලුම ලේඛනවල ඡායා පිටපත් රැගෙන ඉන්න කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ සඳහා අයදුම් කිරීමේදී මෙන්න මෙතන තියෙන තනතුරු සඳහා ඔයාලා මේ අවශ්‍ය සේවය මෙතනින් තෝරලා ඒ වගේම අවසන් දිනේ මෙතන දාලා තියෙනවා 2026 5යි 8 කියලා. ඊට පෙර මේ සඳහා අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඔයාලට භාෂා තුනෙන්ම අයදුම්පත් යොමු කරන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ කියන භාෂා තුනෙන්ම. ඉතින් ඕගොල්ලෝ මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඕගොල්ලන්ට පුළුවන් 2026 මාර්තු මාස 27 වෙනිදා යොමු කරන ලද ගැසට් නිවේදනය බලන්න.